ඔබ විශ්වාස කරනවද එකම එක පොතකට පුළුවන් කියලා ලෝකයේ දක්ෂතම බුද්ධිමතුන්ව පිස්සන් බවට පත් කරන්න? වසර 600කට වඩා පැරණි අද්භූත සතුන්ගේ හම්වලින් නිපද වූ පිටු අතර සැඟවුණු ඒ භයානක රහස වොයිනිච් අත්පිටපත. මේක නිකම් පොතක් නෙවෙයි. මේක කියවන්න උත්සාහ කරපු බොහෝ දෙනෙක් අතරමං වුණා. සමහරුන්ට මේක සාපයක් වුණා. 15 වන සියවසේ මැද භාගයේදී කිසිවෙකු නොදන්නා කිසිවෙකුට නොතේරෙන භාෂාවකින් මේ පොත ලියවුණා. 1912 දී මෙය ලෝකයට හෙළි වුණත් එහි සැබෑ හිමිකරුවන් කවුද යන්න අදටත් අභිරහසක්. රෝම අධිරාජ්‍ය වූ දෙවන රුඩෙල්ෆ් පවා මේ පොතට වශී වී රත්තරන් කාසි 600ක් දීලා මේක මිලදී ගත්තේ ඇයි? ඔහු විශ්වාස කළා මෙහි ඇත්තේ අමරණීයත්වයේ රහස කියලා. නමුත් ඔහුට ලැබුණේ අන්ධකාරය පමණයි. මේ පොතේ අකුරු ලියා ඇති ආකාරය දෙස බලන්න. එහි කිසිදු වැරදීමක් නැහැ. එකම අකුරක්වත් කපා හැර නැහැ. හරියට කවුරු හරි අදෘශ්‍යමාන බලවේගයක් ඔහුගේ අත පාලනය කරමින් මෙය ලිව්වා හා සමානයි. මේක මිනිසියෙකුට කරන්න පුළුවන් දෙයක්ද? පොත පෙරලන විට ඔබට පෙනෙන්නේ නපුරු සිහිනයක්. මෙහි ඇති ශාක එම මේ පෘථුවිය පසෙන් පෝෂණය වන ඒවා නෙවෙයි. විකෘති වූ මුල්, ලේ පැහැති මල් සහ අමුතු හැඩතල. ඉන්පසු හමුවන පිටු වඩාත් භයානකයි. නිර්වත් කාන්තාවන් සමූහයක් අමුතුම ආකාරයේ කොළ පැහැති දියරයක් පිරුණු නල පද්ධති තුළ ස්ථිර වී සිටිනවා. ඔවුන් ස්නානය කරන්නේ කුමන දියරයකින්ද? ඔවුන් මේ සැරසෙන්නේ කුමන අභිචාර විදියකටද? බොහෝ විද්වතුන් පවසන්නේ මේවා ජීව විද්‍යාත්මක ආයුධ හෝ මිනිස් පාලනය පිළිබඳ රහස්කේත විය හැකි බවයි. තවත් තැනක අහසේ තරු රටා. නමුත් ඒ තරු අපේ අහසේ තියෙන ඒවා නෙවෙයි. එසේනම් මේ පොත ලියූ පුද්ගලයා මේවා දැක්කේ කොහේ සිටද? ඔහු වෙනත් මානයකට ගිය අයෙක්ද? දෙවන ලෝක යුද්ධයේදී ඇනිග්මා කේතය විසඳූ බුද්ධිමතුන් FBI ආයතනය, NASA ආයතනය සුපිරි පරිගණක මේ හැමෝම වොයිනිච් අත්පිටපත ඉදිරියේ දන ගැහුවා. එකම එක වාක්‍යයක්වත් තේරුම් ගන්න ඔවුන්ට හැකි වුණේ නැහැ. සමහරු විශ්වාස කරනවා මේක නෙක්‍රොනොමිකන් එකක් වගේ භයානක මන්ත්‍ර පොතක් කියලා. මේ ශබ්ද නගා කියවිය හැකි කෙනෙකුට වෙනත් ලෝකයක දොරටු විවෘත කළ හැකි බවට මතයක් තියෙනවා. සමහර විට අපිට මේක කියව ගන්න බැරි එක අපේම වාසනාවට වෙන්න ඇති. මොකද ඇතම් රහස් හෙළි නොවිය යුත්තේ ඒවා දරාගන්න මිනිස් මොළයට ශක්තියක් නැති නිසායි. අදටත් මේ පොත ඇමරිකාවේ යේල් විශ්වවිද්‍යාලයේ සුරක්ෂිතව තැන්පත් කර තිබෙනවා. නමුත් එහි පිටපත අන්තර්ජාලයේ සැරිසරනවා. ඔබත් මේ පිටු දෙස ඕනෑමට වඩා වෙලාවක් බලා සිටියොත් ඒ අකුරු රටා ඔබේ මනස සමග සෙල්ලම් කරන්න පටන් ගනීවි. මේක හුදෙක් පැරණි පොතක්ද? නැත්නම් සිරගත කර ඇති අඳුරු බලවේගයක්ද? තීරණය ඔබට බාරයි. නමුත් මතක තියාගන්න හැම ප්‍රහේලිකාවකටම පිළිතුරක් අවශ්‍ය නැහැ. සමහර ප්‍රහේලිකා විසඳන්න යාමෙන් අත්වන්න විනාශය පමණයි. මේ වගේ වීඩියෝස් දිගටම නරඹන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.